සමදර ප්‍රශංසා ලෝපුර අපි සිටින සිළුම දේවදරුවන්ගෙන් අවසරයි. ඉතින් තවත් දසන දවසක් ස්වාමීන් වහන්සේ අපිට දයාව දක්වා ලබා දී තිබෙනවා. මම ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා. ඒ වගේ මේ දවස් පුරාට මාව ආශිර්වාද කරලා ඔබව ආශිර්වාද කරලා රැගෙන ආපු ස්වාමීන් වහන්සේට ස්තුතියි. අදත් යුත් පොතම තමයි පළවෙනි පරිච්ඡේදයේ 20 සහ 21 යන පද අපි බලන්න යනවා. නමුත් ප්‍රේමවන්තයනි, නුඹලා වනහේ නුඹලාගේ ඊතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම කුගඩ නගා ගනිමින් ආත්මයන් වහන්සේ තුල සිට යාච්ඡා කරමින් සදාකාල ජීවනයේ පිණිස අපගේ ස්වාමියෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දයාව බලා සිටමින් දැන් වහන්සේගේ ප්‍රේමයේ පවතියල්ලා. ඉතින් දයාව බලා සිටින්න කියලා මෙතන කියනවා. මොකද දයාව බලා සිටින්න කියන්නේ උන්වහන්සේ නැවතෙන්න යනවා නේද? ඉතින් කොහොමද ඕක බලාගෙන නිකන් ඔහේ බලාගෙන ඉන්න කියලා නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන කියනවා කොහොමද? ඊතා ශුද්ධ ඇදහිල්ලක් එක්ක. ඉතින් building yourself කියලා තියෙනවා. නුඹලාම ගොඩ නගමින් ඊතා ශුද්ධ ඇදහිල්ලක් එක්ක නුඹලාම ගොඩ නගමින්. ඉතින් ඕක නෙමෙයිද හේබ්‍රු 12:1 සුදු පෞලතුමා කියන්නේ මොකද්ද? නුඹලාගේ සියලු බරද පහසුවෙන් අප අසු කරගන්නා පාපය දහක දමා ඇදිල්ලේ කතුරුවරයා දෙය සම්පූර්ණ කරන දෙසද බලා දුවන්න කියලා. ඉතින් බොහෝ මාර්ග තියෙනවා. නමුත් අපි යන්න ඕනේ බොහෝ මාර්ගات එක්ක නෙමෙයි ක්‍රිස්තියානිකාරය. විශ්වාසයේ මාර්ගයත් එක්ක. ඒක විශ්වාසය නිකන් නෙමෙයි ඊතා විශ්වාසයේ මා සුද්ධ ඇදහිල්ලක් එක්ක. ඉතින් අපිට අනිත් අය ගමන් කරන විදිහට ගමන් කරන්න බෑ. ඊතා සුද්ධ ඇදහිල්ල මත අපි ගොඩනගමින් යන්න ඕනේ. මොකද උතන තව කණ්ඩායමක් ඉන්නවා. දැන් අපි කිව්වේ 20යි 21නේ. උතන තවත් කණ්ඩායමක් ඉන්නවා. බලන්න 18 සහ 19. එනම් අන්තිම කාලයේදී තමුන්ගේ අභක්තික තෘෂ්ණාවල හැටියට ඇසිරෙන සරදම් කරන්නන් සිටනවා ඇතයි ඔවුන් නුඹලාට කී හැටි සීකරපල්ලා. මොහු මානසිකව ආත්මයන් වහන්සේ නැතිව ભેද කරන්න ඕ සිටිනවා. ඉතින් අපිත් ගැලීම ලැබලා අපිත් විශ්වාස කරනවා තමයි අපෝ ඔය විදියට නම් අපි නෙමෙයි ඔච්චර ගැඹුරට විදියට ඔච්චර කියලා කියනවා ඒගොල්ලෝ නේද? ඉතින් ඊතා සුද්ධ විශ්වාසය තුල නුඹලා ගොඩනගමින් කියලා දැන් වහන්සේ කියනවා නම් එච්චරයි. ඊතා සුද්ධ විශ්වාසය තුල ගොඩනගන අයට විතරයි දයාව බලා සිටින්න පුළුවන්. උන්වහන්සේ එනවා. ඒක නිසා වපුරලා තිබ්බොත් තමයි පළදාව තියෙන්නේ. කොච්චර වැස්සත් වැඩක් නැහැ. ඔබ ඒ පොළවට බීජ වපුරලා තිබ්බේ නැත්තම් නේද? වැස්සොත් බීජ තිබ්බොත් තමයි ඒක එන්නේ. ඒ නිසා ඊතා සුද්ධ ඇදිල්ල මත ගොඩ නැගුවොත් උන්වහන්සේද්දී ඔබ රැවටෙන්න අවශ්‍ය නැහැ. ඔබ උන්වහන්සේත් එක්ක යන්න යනවා. නමුත් සමහර බොහෝ අය උන්වහන්සේගේ ීමේදී රැවටෙලා මේ පොළව තුල විශාල දුක් විඳින්න යනවා. ඔබ එසේ නොවි දේව දයාව බලා සිටමින් ඊතා සුද්ධ ඇදිල්ල මත ඔබ ජීවිත ගොඩනගමින් ඔබේ සියලු බරද පහසුවෙන් අසු කරන පාපය දාක දම කතුරුවරයා දෙස බලා ඇදිල්ල පරිපූර්ණ කරන ක්‍රිස්තුස් වහන්සේ දෙස බලා ඔබ ගමන දුවන්න. අපි නැගිටමු යාච්ඡා කරමු. ස්වල බලධාරී ජීවන දේවතාවත් අද වහන්සේගේ මේ වචනේ ස්තුති කරනවා. පියාණනේ අද දවසේ කීකරුවෙන්ව සිරුසෙනක බාර ගන්න කතා කරන්නව මාවත් අසල කීකරුවෙන්ව සෙනගත් වහන්සේ ආශිර්වාදයෙන් පුරුදු කරන්න. ඔබගේ දයාබර දෑතර බාරයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සාය. ආමෙන්. 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 ජේසුස් පිටයි මම ද සමීර. හැම වෙලේම රුදාසනත තරමට ශ්‍රී වචනයත් එක්ක. සුබ දවසක් ඔබට.